මම කියන්නේ හැම ටවුමකම මස් කඩ දාන්න ඕනේ. ගමකට මස් කඩයක් තියෙනවා නම් ඊටම වටිනවා. ඒ කියන්නේ ප්‍රෝටීන් ඌනතාවයක් ලංකාවේ තියෙනවා. ලස්සන කතාවක් කියන්නම්. දැන් අර මාවනැල්ලේ හරක් මස් කඩයක් දාන්න ගිහිල්ලා ඒක තමයි මේ ආන්නේ. ඊට පස්සේ හාමුදුරුවෝ ගිහිල්ලා ඒකට විරුද්ධ වෙනවා. මං කියන්නේ බුදුහාමුදුරුවෝ දැක්ක හාමුදුරුවෝ නම් ඔහොම විරුද්ධ වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියන්නේ නෑනේ අර චුද්දසූකරේ ඌරුමස් කඩේ වහන්න කියන්නේ නෑනේ. ඒක තිබ්බේ හැබැත්තේ. හැබැත්තේ ජේතවනාරාමෙන් නේද? ඔව්. ජේතවනාරාම අල්ලපු ඇටි. අල්ලපු ඇටි. මම මේ කියන්නේ ආගමික අවශ්‍යතාව සහ අපි හැමදාම කියන්නේ මානව අවශ්‍යතාව කියන්නේ දෙකක්. කියන්නේ මස් මාංශ පරිභෝජනය කියන ඒ මිනිස්සුන්ගේ පුද්ගලික අයිතිය. දැන් මේ අපිට Tamanට ඕන විදිහට මුළු මහත් සමාජයේම ජීවත් වෙන්න ඕනයි කියලා හිතන එක මොන මෝඩකමක්ද? එතකොට පටිච්චසමුප්පාදේ තන අහෝසි වෙලානේ. පටිච්චසමුපාදෙත් අහෝසි වෙලා මොනවත් දන්නේ නැහැ. දන්නේ සිවුරක් උස්සගෙන ගිහිල්ලා ඔය කුණුහරප කියන්න තමයි. මම කියන්නේ හැම ටවුමකම මස් කඩ දාන්න ඕනේ. ගමකට මස් කඩයක් තියෙනවා නම් ඊටම වටිනවා. ඒ කියන්නේ ප්‍රෝටීන් ඌනතාවයක් ලංකාවේ තියෙනවා. මන්ද පෝෂණය තියෙනවා. ඔය කිරිදුන්නේ දරුවන්ටයි වගේ ඔය එක එක ඒ කියන්නේ ජවුසන් සින්දු කියවලා ඔලු විකාර කරලා තියෙන්නේ. දැන් ඔය ඕස්ට්‍රේලියා නවසීලන්තේ වගේ රටවල් වල කිරි සඳහා සත්තු ඇති කරලා අවසානයේ ඒ සත්තු මස් කරලා විකුණනවා. එහෙම තමයි ලංකාවේ තියෙන ලොකු ෆාම් වලත් වෙන්නේ. එහෙම තමයි කරන්නේ. දැන් මේ මිනිස්සුත් කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන්නේ නැහැ කියලා හිතුවට එහෙම නවසීලන්තේ මිනිස්සුන්ට වඩා හරක් ඉන්න තිබ්බයි. මානව අවශ්‍යතාවය සහ මානව දියුණුව සම්බන්ධයෙන් මිනිස්සු හිතලා තියෙනවා. දැන් මම කියන්නේ නවසීලන්තේ හෙන ගහන්න ඕනේ හරක් කපන කැපිල්ලට. නේ? හැබැයි මේ මහා බෞද්ධ සහ හතර පොයට සිල් ගන්න අපේ රටද පොසත් නවසීලන්තද පොසත්? නවසීලන්තේ. එතකොට මේ මිනිස්සු පන්සල් යනවද? මේ මිනිස්සු සිල් ගන්නවද? නෑ. භාවනා කරනවද? නෑ. මේ පින්ටගේ චෛත්‍ය හදනවද? මහා චෛත්‍ය හදලා ඒවට මල් පූජා කරන මොකුත් නෑ. හැබැයි මේ මිනිස්සු දියුණුයිනේ. මිනිස්සුගේ අධ්‍යාපනය හොඳයි. මිනිස්සුගේ ආර්ථිකය හොඳයි, ජීවන තත්ත්වය හොඳයි. ඒ කියන්නේ මෙහි ඉන්න උපාසකලත් ඒ කියන්නේ හෙට දුවන්න ජීවත් වෙන්න. මම කියන්නේ විවෘතව බලන්න පුරුදු වෙන්න. එහෙම බැලුවා නම් අපේ රටත් දියුණුවකට අරන් යන්න අපිට තිබ්බා. මේ ආගමික අයිඩියොලොජි, මේ ප්‍රාථමික ආගමික චින්තනයි තමයි මේ රටේ දුප්පත්කමට ප්‍රධාන වශයෙන් බලපාලා තියෙන්නේ. කියන්නේ මේ බෞද්ධ දර්ශනය නෙවෙයි. බෞද්ධ සංස්කෘතික දේවල්, ක්‍රිස්තියානි සංස්කෘතික දේවල්, ඉස්ලාමික සංස්කෘතික දේවල් මේ ආගම් හතරම හින්දු ආගමේ ඉඳලා මේ රටේ මේ දුප්පත්කමට මේ සමාජාර්ථික පිරිහීමට මේ ආගම් හතරම වග කියනවා. දැන් මං කියන්නේ මාමනැල්ලනේ මේවට රජයේ මැදිහත් වෙන්න ඕනේ. මේ ස්වාමීන් වහන්සේලාට ඕන විදිහට රටේ ආර්ථිකයට ඇඟිලි ගහන්න ඉඩ දෙන්න හොඳ නැහැ. එහෙම වුණොත් අපි රටක් හැටියට කොහොමද ඉස්සරහට යන්නේ කියන්නේ? මම කියන්නේ මාමනැල්ලේ නෙමෙයි මුළු දිස්ත්‍රික් වලම සියලු නගරවල පුළුවන් නම් ගම්වලත් මස් කඩ දාන්න ඕනේ. කියන්නේ කිරි මාළු මස් බිත්තර මිනිසුන්ට ගන්න තියෙන්නේ. මොකද සමබල ආහාර වේලක් ඛණ්ඩ නම් එළවලු කීයක් එන්න ඕනද පිඟානට? සමබල ආහාර වේලක් ගන්න. දැන් මං අහන්නේ එළවලු වල මිල කීයද? දැන් නිකන් අර රුපියල් 5 10 shopping bag එකක් ගන්න බෑ රුපියල් 2-3000 නැතුව. හරි. එතකොට කොහොමද දරුවෝ දෙතුන් දෙනෙකුත් ඉන්න ගෙදරකට සමබල ආහාර වේලක් ඒ කියන්නේ එළවලු 4-5ක් උයන්න පුළුවන්ද වේලකට? මේ මම මේ සමාජෙට කියන්නේ කරුණා කරලා ඔච්චර ගොම් වෙන්න එපා කියලා. නේ? ඔව්. ගොම් වෙන්න එපා. ආගමික අයිඩියොලොජි දාගෙන තමන්ගේ ළමයි මන්දපෝසන තත්ත්වයටපත් කරන්න එපා. අනික් කාරණාව තමයි රාජ්‍ය සමත් විය යුතුයි. කියන රාජ්‍ය ආර්ථිකයට ආගමික අතපෙවීම ඇති කරගන්න හොඳ නැහැ. එහෙම වුණොත් අපිට රටක් හැටියට ඉස්සරහ මේවනම් කොහොමත් ඉස්සරහට යන්නේ නැහැ ඇත්තට. මේවා මෙහෙම්මම තමයි තියෙන්නේ. මේ මුලාවෙම මිනිස්සු යනවා.